කඳුකරයේ මිනින්දෝරුවා කීවහම කවුරුත් දන්න කූඩැල්ලා ගැන ඔබ නොදන්නා පුදුම හිතෙන කරුණු ටිකක් අරගෙනයි අද මම ආවේ. ශීත දේශගුණ ඇති ප්‍රදේශවල ටිකක් ආස නැති කරදරකාරී සත්වයෙක් වුණත් කූඩැල්ලන් විශේෂ පවතිනවා. වෙදකමට ගන්න කූඩැල්ලන්, ලේබොන කූඩැල්ලන් සහ ශාකසාර මගින් ජීවත් වෙන කූඩැල්ලන් ඒ අතර වෙනවා. මේ පුංචි සතාට තියෙන විශේෂතාවය ඇහුවොත් ඔබ පුදුම වේ. ඔබ හිතන්නේ කූඩැල්ලාට ඇස් තියෙනවද? ඔව්, අපිට වගේම නැති වුණත් සරල අක්ෂි ලප තියෙනවා. ඒවාට රූප සෑදීමේ හැකියාව නැති වුණත් ආලෝකයේ තීව්‍රතාවයේ වෙනස හඳුනගන්න පුළුවන්. විවිධ කූඩැල්ලන් අතර අක්ෂි ලප වෙනස් වේ. 2 සිට 10 දක්වා නැතිනම් යුගල් 5 දක්වා තියෙන්න පුළුවන්. ඒ වගේම කූඩැල්ලාට මුඛයේ දත් 300ක් පමණ පිහිටලා තිබෙන අතර ඒවාගෙන් ලේ උරා බීම සහ සම කැපීමට යොදාගනී. වඩාත් පුදුම සහගත දේ තමයි කූඩැල්ලාගේ සිරුර කොටස් 32කින් යුක්ත අතර ඒ සෑම කොටසක්ම ස්නායු කෝෂ පොකුරක් පිහිටා තිබීමයි. ඒ නිසා ඔවුන්ට මොළ 32ක් ඇතැයි කියනු ලැබේ. එය ඇත්ත වශයෙන්ම ඛණ්ඩනය වූ අතිශය සංකීර්ණ ස්නායු පද්ධතියකි. මේ වගේ වැදගත් වීඩියෝ තවත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තව කෙනෙකුටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.